ඩොක්ටර් බෙල්ලන කියන තනිකර දේශපාලනය කරන පුද්ගලයා. මම ඒක ෂුවරකට කියන්න. එයා කරන්නේ රනිල්ගේ ගේම් එක විතරයි එයා ගහන්නේ. මම මේ කෙලිම කියන්න. ඩොක්ටර් බෙල්ලන කියන්නේ දෙකක් කාලයක් තවදී. thank you. ඩොක්ටර් බෙල්ලන කියන තනිකර දේශපාලනය කරන පුද්ගලයා. මම ඒක ෂුවරකට කියන්න. එයා කරන්නේ රනිල්ගේ ගේම් එක විතරයි එයා ගහන්නේ. හැබැයි ලැජ්ජාවේ බෑ ඔගොල්ලොන්ගේ සෙක්‍රටරි 2020 මිලියන පොඩගින්ටකෝ මෙසින් පහ කරන් තියනවා නැශනල් හොස්පිටල් එකට මිලියන 210ක් වේදන් කරලා ලැබෝරටරිකට මෙසින් එක ඒක අරන් තියන්නේ හේමාස් එකේ හේමාසගේ එයාට කට්ට එකක් ඇවිල්ලා තියෙනවා කුමාර වික්‍රමසිංහ හිටපු නැශනල් හොස්පිටල් ඩිරෙක්ටර්ට කට්ට එකක් ඇවිල්ලා තියෙනවා ඒකට ගිහිල්ලා බෙල්ලණයා මේ කම්ප්ලේන් එකක් දාලා තියෙනවා බෙල්ලණයා වයින් කරලා මාරටන්න වෙන කවුරුහරි ගිහිල්ලා අල්ලා යකෝ මම මේ පාර්ලිමේන්තුවේ ඉන්න නිසා අයින් කරන්න බැරුව ඉන්නේ ඕගොල්ලෝ හරිද දැන් මේ කවුරුහරි අල්ලා දූෂණ ගියා අල්ලා දූෂණ කොමිටුවට ගියා හෙට ලියුමක් කරනවා උඹලා ගෙදර බලයල්ලා කියලා මට මේ ලැජ්ජාව බෑ මේ අපේ ජනාධිපතිතුමා එනවා කිව්වා ආවොත් එයාට කියන්න එයා මම ළඟදී ගිහිල්ලා මුණවසනකොට කිව්වා මගේ අත්ත මේම අල්ලලා මිරි කරලා මේ මල්ලි ඔයාටයි ප්‍රශ්නේ අයියෝ වැඩිපුර සද්ද දාන්නේ පාර්ලිමේන්තුවට මට කිසි ප්‍රශ්නයක් නැහැ ජනාධිපතිතුමනි මම කතා කරන්නේ තුප්පත් මිනිස්සු වෙනුවට ගිහිල්ලා බලන්න ගම්බල දැන් මේ තමුන්නාසලාට හෙල්මට් දාගෙනවත් යන්න පුළුවන්ද කියන්නකෝ කැප් එක ගන්නවා 225ක් හරිද මෙතනින් අපේ මේ කවුද අපේ ආරක්ෂක නේද මම දන්නේ නැහැ පොලිස් ඇමතිතුමා ඉන්නවා එයාටත් මේ පාර යන්න බැරි වෙලා මේ ඉන්නවා නේද පාර යන්න බැරි අපි නත් තුවක්කුව මේම දාගෙන යනවා අපි දමල මිනිස්සු හරිද අපිට කාටවත් බෑනේ හැබැයි එක සිංහල මිනිහෙක්වත් මාව මරන්නේ බය වෙන්න එපා මම මේ පාරවල වල ගම්බල ගිහලා අවදිනවා හැබැයි තුවක්කේ කරේ තියාගෙන මට ඒක බෑ තුවක්කෝ දීලා තියෙනවනේ ඒගොල්ලෝ ඒ නිසා අපේ වේරගෙන අපිට පුළුවන් අපි ආරක්ෂක ඇමතිතුමා යනවා මේ ඒගොල්ලෝට ගාස්ලා 10යි ඊට පස්සේ ගාස්ලා 20යි ලැජ්ජාවේ බෑනේ ඔයාලගේ රටනේ මේක දැන් අපි යනවා ගම්බල ඔයාලට යන්න බැරියයි පුළුවන් නම් යන්න මේ කරුණා කරලා අර බෙල්ලණියාගේ කම්ප්ලයින් එක කරුණා කරලා විමර්ශන කරලා බලන්න විමර්ශන කරලා බලලා ඉවරලා මට තපරේසා දෙන්න විමර්ශන කරලා බලලා ඉවරලා ඒක පරදි නම් කමන්නේ හැබැයි ඕගොල්ලෝ ගිහිල්ලා රනිල්ව දැම්මා කෝට්ස් එකේ ඊට පස්සේ බෙල්ලණියා බේරන්න ගියා ඊට ලැජ්ජ වෙන්නේ නැද්ද මේ ඔන්ඩෙන්සෙට්‍රෝන් බේත් එක ගහලා ළමයි දෙන්නෙක් මරලා තියෙනවා හිතලා බලන්නකෝ ඔයාලගේ ගෙදර දෙන්නෙක් මරලා තියෙනවා නම් ඕගොල්ලෝ ඔහම කරනවාද ඔයාලගේ දරුවෝ දෙන්නෙක් මරලා තියෙනවා ඕගොල්ලෝ ඔහම කරනවාද අවසන් කරන්න මම දෙතුමා ඉවර කරන්න එන්න මාරේක ඩිරෙක්ටර් එක එළවුවා ඒක ඒ තරමට මේකල ඔගොල්ලෝ ඒ රට මේ අපේ රටේ මේ ගෙනලා තියෙන කරුණා කරලා ඉල්ලන්නම් මට නම් ඕනේ අර ලක්ෂ 10ක තගඩ සල්ලි හැබැයි අර කෝටි වහක් දෙන්නම් ලක්ෂ 50ක් දෙන්නම් 100ක් දෙන්න කිව්වනේ ඒ මිනිස්සුව කරුණා කරලා ඉල්ල පොඩ්ඩක් හම්බෙන්න ගුටි ගන්න වෙනවා හැබැයි කම්බෙන්න අපි බේර ගන්න අපේ නම කියලා අපි කියන්න ඩොක්ටර් අර්චුනා යවුවා ඒ නිසා ගහන්න එපා කියලා අපේ පක්ෂය කියලා බේර ගන්න කතාව අවසන් කරන්න ඉවර කරනවා thank you බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා